අයිබෝන් ළමයි. අපි කලින් වීඩියෝ සීරීස් එකේදී ඔයාලගේ 11 වසර විද්‍යාව අච්චු පොතේ පළවෙනි පාඩමේ ප්‍රැක්ටිකල්ස් ටික කතා කරා. එතකොට මේ වීඩියෝස් ප්‍රැක්ටිකල් වීඩියෝස් බලපු නැති කට්ටිය ඉන්නවා නම් අපේ channel එකට ගිහිල්ලා අපේ ප්‍රැක්ටිකල් ප්ලේලිස්ට් එකෙන් පළවෙනි පාඩමේ ප්‍රැක්ටිකල්ස් ටික බලන්න. දැන් අපි මේ වීඩියෝ එකේදී ඔයාලගේ විද්‍යාව 11 වසර අච්චු පොතේ දෙවෙනි පාඩමේ කියන්නේ ප්‍රභාෂා ට්‍රාන්ස්ලේෂනේ පාඩමේ ප්‍රැක්ටිකල්ස් ටික කරනවා. ඒකෙදී අපි මේ වීඩියෝ එකේදී කරන්නේ ඔයාලගේ පළවෙනි ප්‍රැක්ටිකල් එක දෙවෙනි පාඩමේ. ඒකෙදී අපිට කරන්න තියෙන්නේ හයිඩ්‍රිල්ලා හරි වැලිස්නේරියා හරි ශාකයක් අරගෙන ඒක අන්වීක්ෂයකට දාලා නිරීක්ෂණය කරන්න තියෙන්නේ. අපි දැන් මුලින්ම ඔයාලගේ අච්චු පොතේ තියෙන නෝට් එක බලමු ප්‍රැක්ටිකල් එකේ මොනවද කරන්න තියෙන්නේ කියලා. හරි ළමයි මේක තමයි ඔයාලගේ ප්‍රැක්ටිකල් එක. මේක තියෙන්නේ ඔයාලගේ අච්චු පොතේ 21 වෙනි පිටුවේ. මේ ප්‍රැක්ටිකල් එකේ අපිට අවශ්‍ය ද්‍රව්‍ය වෙන්නේ හයිඩ්‍රෙල්ලා හෝ වැලිස්නේරියා ශාක පත්‍ර, ඒ වගේම වීදුරු කතාවක්, අන්වීක්ෂයකුත් ඕනේ. අපිට මේක කරන්න තියෙන්නේ හයිඩ්‍රිල්ලා හෝ වැලිස්නේරියා ශාක පත්‍රයක කොටස් ජල බිඳුවක් සමග වීදුරු කතාවක් මත තබා අන්වීක්ෂයකින් නිරීක්ෂණය කරන්නලු. ඊට පස්සේ ක්ලෝරොෆීල් අඩංගු හරිත ලව ප්‍රභා සංශ්ලේෂණය සඳහා සූර්යාලෝකය ලැබෙන දිශාවට චලනය වන ආකාරය නිරීක්ෂණය කරන්නලු. දැන් අපි මුලින්ම හයිඩ්‍රිල්ලයි වැලිස්නේරියයි ශාකය කියන්නේ මොකක්ද කියලා බලමු. ඔයාලා සමහර විට හයිඩ්‍රිල්ලයි වැලිස්නේරියයි දැකලා නැතුව ඇති. මම ඔයාලට හයිඩ්‍රිල්ලයි වැලිස්නේරියයි පෙන්නන්නම්. හරි ළමයි මේ තියෙන්නේ හයිඩ්‍රිල්ලා ශාකය. බලන්න ඔයාලා දැකලා තියෙනවද කියලා. ඔයාලා ගෙවල් වල මාළු ටැංකිය එහෙම තියෙනවා නම් මේ ශාකය ඔයාලා දැකලා ඇති. මේ බලන්න මේ හයිඩ්‍රිල්ලා. මේ හයිඩ්‍රිල්ලා. ඊළඟට බලමු වැලිස්නේරියා මොනවද කියලා. මේ බලන්න මේ වැලිස්නේරියා පත්‍ර ඒවා දිගටි තනකොළ ගස් වගේ නිකන්. ඒවත් ඔයාලගේ මාළු ටැංකිය වල තියෙනවා ගෙවල් වල තියෙනවා නම් මේ බලන්න මේ වැලිස්නේරියා මාළු ටැංකිය එක ඇතුලේ තියෙනවා මේ. හරි ළමයි දැන් අපි ප්‍රැක්ටිකල් එක කරන්න යමු. එතකොට අපි ප්‍රැක්ටිකල් එක කරන්න තියෙන්නේ මේ හයිඩ්‍රිල්ලා හරි වැලිස්නේරියා හරි ශාක පත්‍රයක් අරගෙන ඒක අන්වික්ෂ කදාවකට දාලා අන්වික්ෂ තියලා නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. හරි ළමයි මේ වීඩියෝ එකේදී අපි හයිඩ්‍රිල්ලා ශාක පත්‍රයක් අන්වීක්ෂයකට දාලා තියෙන විදිහ බලමු. මේ විදිහට තමයි ළමයි පේන්නේ අපිට අන්වීක්ෂයකට හයිඩ්‍රිල්ලා ශාක පත්‍රයක් දාපුවා. මේ බලන්න අපිට හොඳට නාරටි වින්‍යාසයක් එහෙම බලා ගන්න පුළුවන්. මේ අපි අන්වීක්ෂයේ 100 ගුණයකින් විශාලනය කරලා තියෙන්නේ. හයිඩ්‍රිල්ලා ලීෆ් under 100x. ළමයි මම ඔයාලට කලින් වීඩියෝ වලදී කිව්වා අපි අන්වීක්ෂ කතාවක් පිළියෙල කරගද්දි මේ අන්වීක්ෂ කතාවේ වැසුම් පෙත්ත අපි මේ තියාගන්න ඕනේ වායු බුබුළු ඇතුළු නොවන පරිදි. දැන් මෙයා මේ ප්‍රැක්ටිකල් එක කරන එකේ වායු බුබුළු ඇතුල් වෙලා තියෙනවා. ඒකයි අපිට මේ වායු බුබුළු පේනවා එතකොට. හැබැයි අපි ප්‍රැක්ටිකල් එක කරද්දී ඒක අපි විද්‍යාගාරේ කරද්දී ප්‍රැක්ටිකල් එක කරද්දී අපි වායු බුබුළු ඇතුල් වෙන්නේ නැති විදිහට තමයි ඒක වැසුම් පෙත්ත වහගන්න ඕනේ. හරි ළමයි මේ දැන් 400 ගුණයකින් විශාලනය කරලා තියෙන අන්වීක්ෂේ මේ බලන්න අපිට හරිත ප්‍රදේශයෙන් පේන හොඳට.
දැන් මේ අපි ටික වෙලා බලාගෙන ඉදි මේ හරිතප්‍රද සූර්යාලෝකයේ ලැබෙන දිශාවට චලනය වෙනවා බලන්න පුළුවන්. හරි ළමයි ඔයාලට ඒ ප්‍රැක්ටිකල් එකේ එච්චරයි කරන්න තියෙන්නේ. ඊළඟට අපි ඔයාලගේ දෙවෙනි පාඩමේ දෙවෙනි ප්‍රැක්ටිකල් එකත් ඒක හමු වෙමු. හැමෝටම ආයිබෝවන්.